ආයිබෝන උපසිරු දෙනාටම අද කාලීනව අපි සාකච්ඡා කළ යුතු තත්ත්වයක් පිළිබඳ අපි අද සාකච්ඡා කරන්න උත්සාහ කරනවා තියෙන කාල පරාසය තුලදී විශේෂයෙන් අපි ගත්තොත් විෂාදය නැත්නම් හැමෝම දන්නේ ડિප්‍රෙෂන් සම්බන්ධයෙන්. හරි. අපි මූලිකව මේ විෂාදය සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතුයි. හේතුව මෑත කාලීනව අපි ගත්තොත් සමාජය තුළ මේ කාරණේ සාකච්ඡා වුණු සහ මේ තත්ත්වයන් තුළ අපි මිනිසුන් විදිහට මුහුණ දුන්න අවස්ථා වැඩි ප්‍රමාණයක් අපිට අත්විඳින්න සිද්ධ වෙලා තියෙන නිසා වෙනවා. විශේෂයෙන් ගත්තොත් එහෙම මානසික රෝග අතර භයානක ලක්ෂණ පෙන්වුම් කරන රෝගී තත්ත්වයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒ අතර ලෝකපුරා මිලියන සාමාන්‍ය අපි ගත්තොත් 350කට වඩා වැඩි පිරිසක් විෂාද රෝගීන් විදිහට හඳුනා ගන්න පුළුවන්. දැනට ලංකාවේ හඳුනාගෙන නැති රෝගීන්ගෙන් අපි ගත්තොත් වැඩි පිරිසක් විෂාද රෝගීන් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒකත් පුද්ගලයන් 5 දෙනෙකුට එක්කෙනෙක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. හරි. ඒක මෑත කාලීන කරපු පරීක්ෂණයක් විදිහට ගන්න පුළුවන් ලංකාවේ ජනගහනයේ 19.7කට විෂාද තත්ත්වයක් තියෙනවා කියන එක. හරි. ඉන් අනතුරුව ගත්තොත් මේ විෂාද තත්ත්වය ඇති වෙන්නට බලපාන හේතු සාධක අපි ගත්තොත් ශාරීරික හේතු වශයෙන් විශේෂයෙන් ජාන මගින් ඇති වෙන්න පුළුවන්. මොළේ ජීව රසායනික වෙනස් වීම මත වෙන්න පුළුවන්. මොළේ ආශ්‍රිත රෝග, වෛරස් ආසාදන. හරි. ඊට අමතරව ගත්තොත් ඇඩ්‍රිනලින් සහ තයිරොයිඩ් ග්‍රන්ථිවල වුණ ක්‍රියාකාරීත්වය හේතු සාධක වෙන්න පුළුවන්. ඒ වගේම විටමින් සහ ජීව පදාර්ථවල හිඟතාවයන් සහ ලේ හිඟය හෝ රුධිර පිළිකා තත්ත්වයක් මේට හේතු සාධක විදිහට ශාරීරික හේතු විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඊට සාපේක්ෂව මනෝ සමාජීය හේතු වශයෙන් අපි සාකච්ඡා කරොත් විශේෂයෙන් ප්‍රේම සබඳතාවක් බිඳ වැටීම, රැකියාවේ ඇති වෙන ගැටලු, අධ්‍යාපනික ගැටලු, නව අත්දැකීම් වලට මුහුණ දෙන්න තියෙන නොහැකියාව, ඒ අතර ආර්ථික ගැටලු, හරි. ඊට අමතරව ගත්තොත් ප්‍රියයන්ගෙන් වෙන්වීම, ඊළඟට ගත්තොත් පෞරුෂත්වයේ සම්බන්ධ යම් දුර්වලතා සහ ඒ අතර විවිධ බැහැවීම් වලට ගොදුරු වීම, ඒ වගේම බෝවන රෝග වලට ගොදුරු වීම සහ පෞල ආශ්‍රිත ගැටලු අපිට හඳුනා ගන්න පුළුවන් මේ මනෝ සමාජීය හේතු වශයෙන් මේ විෂාද තත්ත්වයේ ඇති වෙනවා. ඊට අමතරව ගත්තොත් විෂාදයේ ප්‍රධාන රෝග ලක්ෂණ අපි හඳුනා ගන්නවා කීපයක්. එකක් දිගින් දිගටම පවතින දුක. දිගින් දිගටම පවතින දුක. ඊළඟට ගත්තොත් ශරීරයේ අප්‍රාණිකත්වය. අපි ගත්තොත් එදිනදා වැඩ කරගෙන යනකොට අපිට කිසිම ෆිට්නස් නැත්නම් අපිට කිසිම ශක්තිමත් භාවයක් නැත්නම් අපිට දවසේ පටන්ගෙන ක්‍රියා කරන්න තරම් ශක්තිමත් භාවයක් අපිට නැහැ. ශරීර අප්‍රාණිකත්වයක් දැනෙන්න පටන් ගන්නවා. ඊට අමතරව ගත්තොත් සතුටක් නොමැති බව. හරි. හේතුවක් නොමැතිව වෙනදා හිටපු පෘථග්ජන භූමිකාවේ නැත්නම් මනුෂ්‍ය ස්වභාවය තුළ සතුටින් හිටපු කෙනා සතුටක් නොමැතිව ජීවත් වෙන්න උත්සාහ කරනවා. විෂාදයේ ප්‍රධාන රෝග ලක්ෂණ විදිහට අපි හඳුනාගන්නේ දිගින් දිගටම පවතින දුක, ශාරීරික අප්‍රාණිකත්වය සහ සතුටක් නොමැති වීම. ඒතර ওই කාරණා ත්‍රිත්‍යයත් එක තමයි අපි හඳුනාගන්නේ. ඊට අමතරව ගත්තොත් මේ විෂාද රෝගීන්ගේ ලක්ෂණ නැත්නම් විෂාද රෝගයේ ලක්ෂණ අපි හඳුනාගත්තොත් එකක් මේ පුද්ගලයින්ට එක දිගට පැය 6ක් 8ක වගේ කාලයක් නිින්ද යන්නේ නැහැ. හරි නිින්ද නොයන. ඊට අමතරව ගත්තොත් ශරීරයේ යම් වේදනාවන් දැනෙන්න පුළුවන්. හරි කෑම අරුචිය. ඊට අමතරව ගත්තොත් එයාට කම්මැලිකම සහ වෙනදට සාපේක්ෂව නිතර තරහ යන්න පුළුවන්. ඒ අතර නොසන්සුන් බව. සහ ඒ අතරම එකක් තමයි අන් අය සැක කිරීම. හරි අන් අය තමාගේ සමීපත පුද්ගලයන් සැක කරන්න උත්සාහ කරනවා. ඊට තමන්ට ස්වයං අභිමානයක් නොමැති බව හේතු. ඒ කියන්නේ නොමැති බව දැනෙන්න පටන් ගන්නවා. ඊළඟ පරාජිත හැඟීම් තියෙනවා. හරි ඒ අත තම අවාසනාවන්තයයි සිතන්න පටන් ගන්නවා. තමන් තනි වෙලා යයි හිතනවා. හරි ඊළඟට වැඩිපුර උත්සාහ කරන හුදකලාව ජීවත් වෙන්න. සහ යම් දෙයකට අපිට දෙන්න පුළුවන් අවධානය සහ මතකයේ සම්බන්ධ යම් ගැටලු ඉස්මතු වෙන්න පුළුවන්. ඉතින් මේකේ උග්‍ර විෂාද තත්ත්වයකට ගියොත් එහෙම ශාරීරික හේතු මත ඇති වෙන විෂාද තත්ත්වයේ උග්‍ර අවස්ථාව විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒතකොට මේක විෂාද රෝග ලක්ෂණ දීර්ඝ කාලයක් පැවතුනොත් මේ තත්ත්වය ඇති වෙන උග්‍ර විෂාද තත්ත්වයේ ඒ අවසාන ප්‍රතිඵලයක් විදිහට පුද්ගලයා සියදී නසා ගැනීමකට උනත් යන්න ඉඩ ප්‍රස්තාව තියෙනවා. එහෙම සිදුවීම් පහුගිය කාලවකවානුව තුළදී දේශීය සහ විදේශීය අපිට වාර්තා වෙන සිදුවීම් අනන්තවත් තියෙනවා. හරි ඒ නිසාවෙන් අපි මේ සම්බන්ධයෙන් දැනුවත් විය යුතුමයි. හරි ප්‍රතිකාර වශයෙන් ගත්තොත් මුල් අවස්ථාවේදී මේක මනෝ ප්‍රතිකාර වගේ සුව කරන්න පුළුවන් විශේෂ උපදේශනය හරහා හඳුනාගෙන මුල් අවස්ථාවේ. හැබැයි බැරි වුණොත් ඒ තුල තියෙන යථාර්ථවාදී ප්‍රජාන ප්‍රතිකාරය, පුද්ගල කේන්ද්‍රීය ප්‍රතිකාරය, චර්යාවාදී ප්‍රතිකාරය, පෞරුෂ වර්ධන ක්‍රියාකාරකම්, කලා ප්‍රතිකාරය, සංගීත චිකිත්සාව වගේ අපිට ප්‍රතිකාර වලට යොමු වෙන්න පුළුවන්. මුල් අවස්ථාවේ හඳුනාගත්තොත් ඊට පෙර හඳුනාගත්තොත් පමණයි නැත්නම් අපිට ඖෂධ ප්‍රතිකාර සඳහා යොමු වෙන්න ප්‍රස්තාව තියෙනවා. හරි ඒකේ ඖෂධ ප්‍රතිකාර ගත්තොත් මාස 9ක් පමණ ගත යුතු තියෙනවා අවුවේ. එතකොට මේක සාමාන්‍ය රෝග පාලනය වුණාට පස්සේ මාස 4ක් 6ක් වගේ ප්‍රතිකාර ලබා දෙනවා. හැබැයි මේකේ අවදානමක් තියෙනවා නැවත මේ රෝගී තත්ත්වයේ ඇති වෙන්න 30%ක අවදානමක් තියෙනවා. හරි ඒ අයට සාමාන්‍ය අවුරුදු 2කට වඩා ප්‍රතිකාර ලබා දිය යුතුයි. හරි
ඉතින් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනකොට අපි රෝගියා නැත්තම් පුද්ගලයා විසින් විෂාද තත්ත්වයක් තුළ නොකළ යුතු දේවල් ටිකක් හඳුනගෙන තියෙනවා. ඒ අතර එකක් තමයි මත්පැන් හා මත්ද්‍රව්‍ය වලින් වැළකී සිටීම අංක 1. හරි. ඊළඟ ප්‍රමාණවත් ආහාර වේලක් ලබා ගැනීම, ඒ හා සමානව නිසි ආකාරයෙන් නිින්දක් ලබා ගැනීම, එදිනෙදා කාර්යයන් වල නිරත වීම තෘප්තිමත් භාවයෙන් යුක්තව. හරි. ඊළඟ පවුලේ අය හා මිතුරන් අය සමග සාකච්ඡා කිරීම වුණ ඇසුරු කරන්න ඕන. සහ කාලය අනුව ව්‍යායාම කරන්න. හරි. ඊළඟට ආගමානුකූලව එයාගේ සමහරට භාවනාව ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඒ අතර එයාගේ සිතුවිලි නිර්මාණය වෙන හැම අවස්ථාවකදීම ඒ සිතුවිලි මූලයන් හඳුනාගෙන ඒක හොඳ මට්ටමට ක්‍රියාත්මක කරන්න පුළුවන් තත්යකට සිතුවිලි අපි නිර්මාණය කරගන්න ඕනේ. ඉතින් ওই ටික තමයි විෂාදයේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න තියෙන මේ කෙටි කාල පරාසය තුළදී අපි අය දවසක මේ හා සමාන මානසික අපි ගත අක්‍රමතා සමහර මානසික ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක් යොමු කරගමු. සුදී සියලු දෙනාටම